රට හාලේ බතට බොන්නේ බොරතියයි පෝරුවේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට කොල්ලෝ කන්නේ කර කොල්ලෝ මොකෝ කොල්ලෝ මෙහෙ බල්ලෝ ඉන්නවද? ඉන්නවා? ඔව් පුදුමයිනේ. ඇයි අපිට කවදාවත් බුරණ සද්දයක්වත් ඇහිලා නැහැ. නේද පුතේ? ඇයි අහලා නැද්ද බුරණ බල්ලෝ හපා නොකයි කියන කතාව මෙහෙ ඉන්න බුරන් නැති බල්ලෝ උන් හපා කයි ඉන්ජෙක්ෂන් ගහලාද? මටද උඹට නෙමෙයි බං බල්ලට. ඇයි උඹ ඉන්ජෙක්ෂන් ගහන්නද මේ මගේ යකා උසන්නතෝ ඵලයන් ගෑණියේ අන්ද මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නේ නැති කාලා කන්නේ 70 මාස් කන බල්ලට වැඩිය කටු කන බල්ලනේ සැර. මේ ගෑණියේ බොය බලු කතාව නතර කරගනි එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුලේ ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්නවා අන්න ඒක දැනගනි. පුළුවන් නම් එළියට වරෙන්කෝ මහ ලොකු චන්දියා මාව උදළු ගහන්න. එළියට ආවොතින් උඹේ හතර හන්දි කඩන්න බෝච් කනනවා වගේ. බෝච් නෙමෙයි මේවා හොඳ හෙරලි පොලොස් සතරම් බලන්න අනේ පුතේ කාගනින් කියලා මහකාට මොකද කිව්වේ? මහකාට කාගනින් කියලා කිව්වේ ඇයි ඔව් බලන්න මාව නරක ගෑණි කරගන්න එපා. සුමුදු මෙහෙම යකෝ. යංගම් බේරුවා කියලා හිතාගන්න. නැත්තම් මන් දන්නවා ඔබට කරන දේ. කාටුවල්ලා. සුමුදු හරිම ලස්සනයි මිනිස්සුන්ට කතා කරන විදිය. මොකද මේ පාර යන ගෑනු එක පැටලෙන්නේ? ඒක තමයි මට මාත් එක්ක පැටලෙන්න ආවේ. සුමුදු මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ වටපිටාවේ ඉන්න ඔක්කොම අපේ ඡන්දදායකයෝ. ඒ මිනිසුන්ව අපි හොඳින් තියාගන්න ඕන. ඒ මිනිසුන්ගේ ඡන්දේ මනාපේ දෙකම නැති වුණොත් ඔය മന്ത്രി හාමුදුරුවන්ටත් වෙන්නේ ගෙදරට වෙලා වත් උදුරු ගගා ඉන්න තමයි.